ආයිබෝවන් අද අපි බලමු මේ අපිට ලැබිලා තියෙන මූලාශ්‍ර ටික ඉන්ට්‍රෝ 3 කියන ආයතනයක් ගැන එයාලගේ සේවාවන් ගැන තමයි තොරතුරු තියෙන්නේ. ඔව්. ඉන්ට්‍රෝ 3 කොහොමද ලංකාවේ බිස්නස් වලට උදව් කරන්නේ? එයාලගේ sannivedana විසඳුම් මොනවාද කියලා තේරුම් ගන්න එක. විශේෂයෙන්ම අර ringing tone කියන එකයි my call center කියන PABX සේවාවයි නේද? ඔව් ඒ දෙක තමයි ප්‍රධාන වශයෙන්. මෑතකද මර බල්ක් SMS සේවාවකුත් පටන් ගන්න කියලත් පොඩි සඳහනක් තියෙනවා. ඔව් ඒකත් තියෙනවා. පාරිභෝගික ප්‍රතිචාර ගත්තොත් මේ ලෂ් සැලෝන් එක කියනවා එයාලගේ බ්‍රෑන්ඩ් එකට ප්‍රොෆෙෂනල් ගතියක් ආවා වැඩේ ලේසියි කියලාත්. ටෙක්ලයින් සොලියුෂන්ස් කියනවා අනන්‍යතාවයක් ලැබුණා සේවාව හොඳයි කියලා. ඒ කියන්නේ විවිධ ක්ෂේත්‍ර වලට මේක ගැලපෙනවා. ඉස්පිරිතාල, බැංකු, ඔව් ඔන්ලයින් shops, අධ්‍යාපන ආයතන, හෝටල් ඇත්තලම පාරිභෝගිකයෝ කතා කරන ඕනම තැනකට වටිනවා. හරි. එතකොට මේ පාරිභෝගිකයට ඇහෙන දේ දැන් ව්‍යාපාරයේ ඇතුලේ කෝල් මැනේජ් කරගන්න එක ගැන කතා කරමු. අර my call center කියන එක. ඒක මොකද්ද? hosted PABX එකක් කියලා කියන්නේ. ඔව් hosted PABX කියන්නේ අර සාමාන්‍යයෙන් ඔෆිස් එකේ තියෙන ලොකු PABX මැෂින් එක අර ෆෝන් සිස්ටම් එක ඒක නැතුව වැඩ කරන ක්‍රමයක්. ඒ කියන්නේ භෞතික උපකරණයක් නැතුව. හරි. ඒක තමයි. මේකෙදි වෙන්නේ ස්ථාවර දුරකථන මාර්ගයක, ඒ කියන්නේ ලෑන්ඩ්ලයින් එකක තියෙන පහසුකම් වගේම අමතර පහසුකම් ජංගම දුරකථන හරහා ලබා දෙන එක. එතකොට ඒකේ වාසි මොනවද? ප්‍රධානම එකක් තමයි පාරිභෝගිකින්ට කතා කරන්න තනි හොට්ලයින් නම්බර් එකක් තියෙන එක. අනිත් එක සේවකයෝ එළියට කෝල් ගන්නකොට යාළගේ පර්සනල් නම්බර් එක පේන්නේ නැහැ. ඒක වැදගත්. එතකොට පේන්නේ කම්පැනි එකේ හොට්ලයින් නම්බර් එක. ඔව්. අංකිය මාස්කින් වෙනවා කියන්නේ ඒකට. සේවකීන්ටත් කොහේ හිටියත් කෝල් ගන්න ආන්සර් කරන්න පුළුවන්. දැනට තියෙන ඩයලොග් මොබයිල් ෆෝන් එක පාවිච්චි කරන්න පුළුවන්ලු. අමුතුවෙන් වය අදින්න කරන්ට් බිල් එන්නෙත් නැහැ. ඒක හොඳයි. ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක් නැහැ නේද මුලින්? ඒ වගේම pay as you grow මොඩල් එකක්. ඒ කියන්නේ බිස්නස් එක ලොකු වෙද්දි සේවාවත් එක්කම ලොකු කරගන්න පුළුවන්. ෆීචර්ස් එහෙම මොනවද කරන්න පුළුවන්? හොට්ලයින් මැනේජ් කරන්න, කෝල් රූට් කරන්න, ඒජන්ට්ස්ලා මැනේජ් කරන්න, ඉන්බවුන්ඩ් අවුට්බවුන්ඩ් කෝල් සෙන්ටර් වගේ වැඩ කරන්නත් පුරුවන්. මේ ඔක්කොම ලේසියෙන් පාලනය කරන්න වෙබ් බේස්ඩ් GUI එකක්. ඒ කියන්නේ ඉන්ටර්ෆේස් එකක්. තේලවා? ගාන ගැන මොකක් හරි අදහසක්? ගණන් ගැන හරියටම විස්තර නැතත් මේ ඒජන්ට්ලා ගාන අනුව පැකේජ් කීපයක් තියෙනවා වගේ. උදාහරණයක් විදිහට ඒජන්ට්ලා 5ක් දක්වා නම් මාසෙට රුපියල් 7500ක් විතර ඉඳන් පටන් ගන්නවා කියලා තියෙනවා. ඒකට මිනිත්තු ගානකුත් හම්බෙනවා කියලා. නොමිලේ. ඔව්. නොමිලේ මිනිත්තු ප්‍රමාණයක් ඊට වැඩියෙන් ගියොත් විතරයි අමතර ගාස්තුවක් එන්නේ. මිනිත්තුකට රුපියල් 2.50යි බදුත් එකතු වෙනවා. ඒ වගේ ඒජන්ට්ලා 50ට වැඩි නම් මාසෙට 40000ක් විතර මිනිත්තු 16000ක් එක්ක. හරි. මේ සේවාව ගන්න මොනවද ඕන වෙන්නේ? ලොකු දෙයක් නෑ වගේ. ආයතනික විස්තරයි බිස්නස් රෙජිස්ට්‍රේෂන් එකේ කොපි එකකුයි තමයි ඉල්ලන්නේ. එයාලගේ දැනටින් සේවාදායකින් ගැනත් සඳහන් වෙනවා නේද? ඔව්. Queensbury Lake Resort, Times Academy, අර OG Consultancy Private Limited, Cambridge College, Sri Lanka Education Department වගේ තැන් කීපයක් නම් කරලා තියෙනවා. හරි. එතකොට ඉන්ට්‍රෝ 3 ආයතනය ගැන කිව්වොත් එයාලා කියන්නේ එයාලා විශිෂ්ටත්වයේ වෙනුවෙන් ව්‍යාපාර sannivedanaye දියුණු කරන්න කැප වෙලා ඉන්නවා කියලයි. ඔව්. වැඩි විස්තර ඕන නම් www.intro3.com වෙබ්සයිට් එකේ තියෙනවා. හොඳයි. එහෙනම් අපි අද කතා කළේ ඉන්ට්‍රෝ 3 ආයතනය my call center PABX විසඳුම. අර නම්‍යශීලී දෘಢාංග නැති එක. ඉතින් අවසාන වශයෙන් පොඩක් හිතන්න දෙයක් ඉතුරු කරමු නේද? ව්‍යාපාරයක පළවෙනි ශබ්දය, ඒ කියන්නේ කෝල් එකක් ආන්සර් කරනකොට හරි හෝල්ඩ් එකේ ඉන්නකොට හරි ඇහෙන දේ, ඒක ඇත්තටම පරිභෝගිකයෙක් ඒ ව්‍යාපාරය ගැන හිතන විදිහට එයාලගේ විශ්වාසයට කොච්චර බලපානවද? ඒක ඇත්ත. අද වගේ තියෙන තරංගකාරී වෙළඳපොලේ අර ශ්‍රව්‍යමය පළමු හැඟීම, ඒ කියන්නේ සද්දෙන් දෙන පළවෙනි ඉම්ප්‍රෙෂන් එක, ඒක හරියට හදාගන්න එක කොයිතරම්නම් ව්‍යාපාරික සාර්ථකත්වයට හේතු වෙන්න පුළුවන්ද? ඒ ගැනත් හිතලා බලන්න වටිනවා. Intro 3 ring-in tone service, the only source for quality tones, tailored to gentlemen.